තමයි අපේ ගෙදරට ඇතුල් වෙන තියෙන දොර. ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි කණ්ණාඩියක්. අපි එතන උඩ තමයි බුදු පහන තියලා තියෙන්නේ. එතන මෙයාට අපි බබාගේ කාර් සීට් එකයි කාඩ් එකයි තියලා තියෙනවා. එහෙම තමයි ඇතුළු වෙන්න තියෙන්නේ. ඇතුළු වෙන තැනම දොර. ඒක ස්ටෝර් රූම් එකක් වගේ. පොඩි හැමදේම පොඩි දේවල් ඒකේ දාලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ප්‍රයෝජනවත් වෙනවා. මොකද මේ එක එක දේවල් එක එක තැන්වල දාලා තියෙනවට වඩා මේ හැමදේම එකම තැනක තියෙනකොට ඒක ලේසි සහ ගෙදර ගොඩක් හැඩි වෙන්නේ නැහැ. ඊට පස්සේ අපේ කුස්සිය මෙතන ෆ්‍රිජ් එක කෑම මේසේ ලිප සහ oven එක pantry sink එක pantry cupboard මේ විදිහට තමයි අපේ කුස්සිය තියෙන්නේ. අපි මාසෙට යුරෝ 350ක් ගෙවනවා මේ ගෙදරට. ඊට අමතරව අපිට තියෙනවා වතුර බිල්, ගෑස් බිල්, කරන්ට් බිල් එක, කුණු දාන බිල් එක, ඒ වගේ බිල් ටිකක් තියෙනවා. මේ තියෙන්නේ සාලේ. එතන ලොකු සෝෆා එකක් තියෙනවා. මේක අපිට ඇඳක් විදියට හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන ටීවී එක, ලැප් එක. මේ තමයි අපේ සාලේ. එතනින් ගියාම අපේ බැල්කනි එක. මේ තමයි අපේ පොඩ්ඩගේ රාජධානිය චූටියාගේ. මෙතන අපි යාගේ සෙල්ලම් බඩු එහෙම දාලා දීලා තියෙනවා. මොකද ඒක අපිට ලේසි. එයා ගොඩක් කැමතියි මෙතනට. මේ බල්කනි එක. මේ තමයි එළිය. මෙතන ඉඳලා අපි වැඩ කරන මම වැඩට යන්න හැතාවම හස්බන්ඩ් වැඩ කරන තැනට පයින් යන්න තියෙන්නේ විනාඩි 5ක් විතර. 4ක් 5ක් වගේ තමයි යන්න තියෙන්නේ. එතනින් ගියාම ආයෙම තියෙනවා දොරවල් නම් ගොඩක් තියෙනවා. මෙතනත් පොඩි කොටසක් වෙන් කරලා තියෙනවා. වැකියුම් ක්ලීනර් එක සහ වොෂින් මැෂින් එක තියන්න. කොටස් විදිහට තියෙන මේ ගේ මාරම ලස්සනයි. හරි පුංචි ඒ වුණාට මම හරි කැමතියි. මේ බාත්රූම් එක. මේක තමයි බාත්රූම් එක අපේ. මෙතනින් ගියාම කාමරේ අපේ බෙඩ්රූම් එක. චූටි අනිදී. මේ තමයි අපේ බෙඩ්රූම් එක. මෙතනින් එළිය. අපිට ගොඩක් අමාරු නෑ ඇත්තටම මෙතන හොයාගන්න. මොකද ගොඩක් අය කැමති නැහැ මෙහි අය ෆොරිනර්ස්ලට විශේෂයෙන් ලංකාවේ අය කිව්වහම කැමති වුන් නැහැ. මං කතා කරපු දෙන්න තුන් දෙනෙක්ම එයාලගේ පාර්ට්මන්ට් දෙන්න. ඒ වගේ තමයි ඉතින් දැන් ප්‍රශ්න තියෙනවා පොඩි. ඉතින් මේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරන්න. ආදරේ. සරණයි. පරිස්සමින් ඉන්න.